හරි. සුබ දවසක් පුතේ. දැන් අද මම ඔයාලට කතා කරන්න යන්නේ ආවර්තිතා වගුවක ආවර්තයක් කියන්නේ මොකක්ද? කාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න යන්නේ. සහ යම්කිසි පරමාණුවක් මොන කාණ්ඩයටද අයිති වෙන්නේ මොන ආවර්තයටද අයිති වෙන්නේ කියලා මම ඔයාලට විස්තර කරන්න යන්නේ. දැන් ඔයාලට පසුබිමෙන් පේන මේ මූලද්‍රව්‍ය 100 ගාණක් තියෙනවා. එතකොට මේක අපිට O level මට්ටමට නෑ. මම නිකන් චුට්ටක් දැම්මේ ඕක පේන්න. එතකොට මේකෙදි අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20ක් ගැන විතරයි. මම කියා දුන්නා ඔයාලට. මේ මූලද්‍රව්‍ය 20 තමයි මෙතනින් හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම් මෙන්න මේ සෙට් එක අපිට ඕන වෙනවා. ඊට පස්සේ කවුරුත් එන්නේ. ඊට පස්සේ ආපහු මෙතනින් මෙන්න මේ සෙට් එක අපිට ඕන වෙනවා. හරිද? දැන් මෙන්න මේ කෑල්ලයි සෙට් කරලා තමයි අපි O level මට්ටමට ආවර්තිතා වගුව කතා කරන්න යන්නේ. එතකොට ඔයාලට හිතනවානේ සාගරයක් වගේ තැනකින් ඉතා කුඩා කොටසක් තමයි අපි කඩලා කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි මේක ගැන කතා කරලා වැඩක් නැහැනේ. නේද? අපි O level ලියන පුංචි මිනිස්සු. එහෙනම් මේකෙදි මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලමු. right. මේකෙදි අපි බලමු මෙන්න මේ විදිහට. හරි. මෙතෙන්දී අපිට වැදගත් වෙන ආවර්තිතා වගුව කතා කරමු. අර මූලද්‍රව්‍ය 20 O level මට්ටමට අවශ්‍ය ආවර්ත වගුව විතරක් කතා කරමු. හරිද? ඒතර කතා කරන්න යන්නේ මොකද්ද? ආවර්ත කියන්නේ මොනවද? කාණ්ඩ කියන්නේ මොනවද? එක එක පරමාණු මොන කාණ්ඩයටද මොන ආවර්තයටද අයත් කියන එක තමයි කියා දෙන්න යන්නේ. right. මම ඒකෙදි ලස්සනට මෙන්න මෙහෙම දෙයක් කියා දෙන්නම්. හරි. එතකොට පුතේ මේ මං ඇන්දේ අපිට O level මට්ටමට වැදගත් වෙන ආවර්තිතා වගුව. එතකොට මේකෙදි අර සරල ආවර්තිතා වගුවක් තියෙන්නේ. අපි බලමු මොකක්ද මේකේ කාණ්ඩ සහ ආවර්ත කියන්නේ කියලා. මේ ආවර්තිතා වගුවේ අපිට දාන්න පුළුවන් මෙයාලට අංක මේ පළවෙනි කොටුව ඊට පස්සේ මේ දෙවෙනි කොටුව මේ 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 කියලා මේ මූලද්‍රව්‍ය 20 නම් කරන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය වල පුතේ මෙන්න මේ පැත්තට ඉන්නවනේ මෙන්න මේ පැත්තට ඉන්නවනේ සෙට් එකක්. මෙන්න මේ පැත්තට තියෙන අයට අපි කියනවා පුතේ මෙන්න මේ පැත්තට තියෙන අයට අපි කියනවා කාණ්ඩ කියලා. මොනවද කියන්නේ යාලට? කාණ්ඩ කියලා කියනවා. මේ කාණ්ඩ අපි දක්වන්න ඕන පුතේ රෝම ඉලක්කමෙන්. ඒක නීතියක්. හරිද? ඒක අපිට වෙනස් කරන්න බෑ. හරිද? එතන මෙන්න මේක කාණ්ඩ. එතකොට අපි මෙයාලට කියනවා පළවෙනි කාණ්ඩය. මෙයාලා දෙවෙනි කාණ්ඩය. මෙයාලා තුන්වෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය, අටවෙනි කාණ්ඩය නැත්නම් ඔක බිඳුව කියලාත් කියනවා. මෙන්න මෙහෙම සිරස් අතට තියෙන අයට අපි කියනවා මොනවා කියලාද? කාණ්ඩ කියලා. එහෙනම් ආවර්තිතා වගුවේ O level මට්ටමේදී අපිට තියෙනවා කාණ්ඩ 8ක් ගැන ඉගෙන ගන්න. කීයගෙන තියෙන්නේ? කාණ්ඩ 8ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. right. එතකොට මෙන්න මේ පැත්තට තියෙනවා. මෙන්න මේ පැත්තට. මේකට කියනවා අපි සිරස් පේලි. මේකට අපි කියනවා තිරස් පේලි කියලා. මෙන්න මේ තිරසට තියෙන පේලි, තිරස් පේලි වලට අපි කියනවා ආවර්ත කියලා. මොනවද අපි වට කියන්නේ? ආවර්ත කියලා කියනවා. right. එහෙම බලන් ගියපුවාම ආවර්ත තියෙනවා අපිට කීයක්ද? ආවර්ත තියෙනවා අපිට 4ක්. අරහෙට පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය කියලා අපිට ආවර්ත කීයක් තියෙනවද? 4ක් තියෙනවා කතා කරන්න. හරිද? පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. එහෙනම් කවුරු හරි ඔයාලගෙන් ඇහුවොත්
කාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා? කාණ්ඩයක් කියන්නේ සිරස්පේලි. ආවර්තයක් කියන්නේ තිරස්පේලි. ඔන්න ඔය විදිහට තමයි කාණ්ඩ සහ ආවර්තිතා වගුවේ දක්වන්නේ. මතක තියාගන්න ඕනේ. හොඳින් මතක තබා ගත යුතුයි. මොකද්ද? කාණ්ඩ ලියන්න ඕනේ රෝම ඉලක්කමෙන්, ආවර්ත ලියන්න ඕනේ හින්දු අරාබි ඉලක්කමෙන්. ඕක තමයි නීතිය. ඒව අපිට වෙනස් කරන්න බෑ. හරිද? රයිට්. එතකොට මේකේ තව දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි බලමුකෝ. දැන් මේ එක එක්කෙනා මෙහෙම දාලා තියෙන්නේ ඇයි කියලා. අපි දන්නවා දැන් දිමිත්‍රි මෙන්ඩලීව් නූතන ආවර්තිතා වගුව ඉදිරිපත් කරද්දී පරමාණුක ක්‍රමාංකය නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකිල්ලට අරගෙන තමයි මේ ආලමේ අදාළ කොටුවේ තියලා තියෙන්නේ. හරිද? එතකොට අපි නිකන් උදාහරණයක් මම අර හැමදාම ගන්නවා වගේ අපි ගමුකෝ මෙහෙම සෝඩියම් කියන කෙනා ඇයි ඔය කොටුවේ 11 වෙනි කොටුවේ තියලා තියෙන්නේ? අපි බලමු. සෝඩියම් අයත් කාණ්ඩය සහ ආවර්තය හොයමුකෝ. එහෙනම් සෝඩියම් ගත්තා. හරිද? සෝඩියම්ගේ කොටුවේ අංකය ගත්තා. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගණ්ඩයි යන්නේ. දැන් මතකයෙන් කියන්න දැන් මම ඉගෙනුවා. මොනවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න බලන්න. පළවෙනි ශක්ති මට්ටමේදී 2යි, දෙවෙනි ශක්ති මට්ටමේදී 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේදී 1යි. පුතේ මෙතන හොඳට මතක තියාගන්න. දැන් මෙයා කවුද? මේ තමයි පළවන ශක්ති මට්ටම. මේ තමයි දෙවන ශක්ති මට්ටම. මේ තමයි පුතේ තුන්වන ශක්ති මට්ටම. ඔන්න ඔය විදිහට පුතේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. හරිද? රයිට්. එතකොට සෝඩියම්ට ශක්ති මට්ටම් 3ක් තියෙනවානේ. එහෙනම් මෙන්න මේ ශක්ති මට්ටම් ගණන අනුව තමයි පුතේ එයාගේ ආවර්තය තීරණය වෙන්නේ. ඒ කියන්නේ එයාට ශක්ති මට්ටම් 3ක් තියෙනවා නම් 1යි 2යි 3යි කියලා ශක්ති මට්ටම් 3ක් තියෙනවා නම් එයා අයිති වෙන්නේ මොන ආවර්තයටද? 3 වෙනි ආවර්තයට. එහෙනම් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් කියන සෙට් එකටම ශක්ති මට්ටම් කීයක් තියෙන්නේ? 3යි තියෙන්නේ. ඒ නිසා තමයි එයා මොන ආවර්තයට වැටුනේද? 3 වෙනි ආවර්තයට වැටුනේ. හරි. ඒක එච්චරයි. එහෙනම් සෝඩියම් කියන කෙනාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය කීයද? සෝඩියම් කියන කෙනාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය කීයද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් අපි කියනවා පුතේ මෙන්න මේ වගේ අවසාන කවචයට හිමි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙනවානේ. ඒක අනුව තමයි කාණ්ඩවලට බෙදන්නේ. එහෙනම් සෝඩියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියපුවාම එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. එහෙනම් එයා අයිති වෙන්නේ මොන කාණ්ඩයද? පළවෙනි කාණ්ඩයට අයිති වෙනවා. හරිද? ඊට පස්සේ අපි දැන් තව උදාහරණයක් අපි ගමුකෝ. හරිද? අපි තව උදාහරණයක් ගමුකෝ. මෙහෙම right. අපි තව උදාහරණයක් ගමු නිකන්. කවුද ගන්නෙ අපි? ඔක්සිජන් ගමුකෝ. දැන් 3ක් තියෙන එකක් ගමුකෝ. අපි ක්ලෝරින් ගමුකෝ. එහෙනම් ඔන්න ක්ලෝරින් ගන්නවා. ක්ලෝරින් කියන්නේ 17 වෙනි කොටුවේ. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 8යි 7යි. මේ තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මේක පළවෙනි ශක්ති මට්ටම, මේක දෙවෙනි ශක්ති මට්ටම, මේක කවුද? sorry. මේක කවුද? තුන්වෙනි ශක්ති මට්ටම. දැන් එහෙම බලද්දී ශක්ති මට්ටම් 3යි. එහෙනම් එයා අයිති වෙන්නේ තුන්වෙනි ආවර්තයට. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ නිසා එයා අයිති වෙන්නේ මොන කාණ්ඩෙද? 7 වෙනි කාණ්ඩෙට. තව උදාහරණයක් ගමුකෝ පුතේ අපි. තව උදාහරණයක් ගමු අපි. කැල්සියම් ගමුකෝ. ඔන්න දැන් සර් කැල්සියම් ගන්නවා. කැල්සියම් කියන්නේ 20 වෙනි කොටුවේ ඉන්නේ. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි. එතකොට 18යි. ඊට පස්සේ 2යි. එතකොට 20යි. right. අපි බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා. right. දැන් මොකද වෙන්නේ කියලා බලමු. දැන් මෙයාට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, ඊට පස්සේ තව තියෙනවා තුන්වන ශක්ති මට්ටම. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හතරවන ශක්ති මට්ටම. එහෙනම් මෙතන ශක්ති මට්ටම් කීයක් තියෙනවද? 4ක් තියෙනවා.
එහෙනම් එයා අයිති වෙන්නේ මොන ආවර්තයටද? 4 වෙනි ආවර්තයට. ඒ වගේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2ක් තියෙනවා. එහෙනම් එයා අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට. 4 වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩේ එහෙනම් මෙතන තමයි කවුද ඉන්න ඕනේ? කැල්සියම් ඉන්න ඕනේ. එහෙනම් ඔය මොකක් ගත්තත් පොතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලන්න ශක්ති මට්ටම් කීයද? ඒ අනුව එයාගේ ආවර්තය තීරණය වෙනවා. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? ඒ අනුව එයාගේ කාණ්ඩය තීරණය වෙනවා. එහෙනම් මම පුතාලට යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් අයිති වෙන්නේ කොතෙන්ද කියලා බලන්න නම් එතෙන්දී ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕනේ. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න නම් එයාට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ කොහොමද? ආවර්තිතා වගුවේ ඒ කොටුවේ අංක කීයද කියන එක මත. එහෙනම් කොහොමද ආවර්තිතා වගුව අපි පාඩම් කරගන්නේ? ඒක ඔයාලා දන්නවා. එක එක කවි තියෙනවා. මෙන්න මෙහෙම කවියක් තියෙනවානේ. හායි හී ලිසි බෙනේ බලෙන් කඩලා නයි ඔක්කොම ඵලේ නැගලා නංගි මගේ අල්ල සීප සනසාපන් කෙල්ල අනේ පොඩි කෙල්ල. එහෙම තියෙනවා. හැබැයි මම මේ කවියට එච්චර ආස නැහැ. මොකද හේතුව මේ කවියෙන් අපිට ලොකු දෙයක් කරගන්න බෑ. පුළුවන්. ඒක අර වගුවක් නැතුව අපිට සංසංගල ලියා ගන්න පුළුවන් නම් එක්සෑම් එකේ ඒකෙදි වටින්නේ. ඒතර කාට හරි කෙනෙකුට පුළුවන් නම් පුතේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් රොබඩියම් සීසියම් ෆ්‍රැන්සියම්. 8 වෙනි කාණ්ඩේ හීලියම් නියෝන් නාග්‍රන් ක්‍රිප්ටන් සනෝන්. 7 වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් නයිට්‍රජන් ඇස්ටනින්. අන්න ඒ විදිහට ඔයාලට එච්චර නෑනේ. ඉස්සයිනේ තියෙන්නේ. ඒ විදිහට ටක් ගාලා කාණ්ඩය කියපුවාම පටපට ගාලා කියාගෙන යන්න පුළුවන් නම් අන්න සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඉක්මනින් සූත්‍ර ලියන්න පුළුවන්, ඉක්මනින් සංයුජතා එනවා, ඉක්මනින් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්, ඉක්මනින් රසායනික සූත්‍ර ලියන්න පුළුවන්, ඊට පස්සේ තුලිත රසායනික සමීකරණ ලියන්න පුළුවන්. අනිත් අය හැරෙනකොට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. කොහොම පාඩම් කරොත්ද? කාණ්ඩ පාඩම් කරොත්. කවිය නැතුව. බැරිම දෙයක් වුණොත් ඉතින් කවියෙන් ගේම ගහලා දාන්න. නමුත් අරක තමයි හොඳ. ඊට පස්සේ මේ තනියෙන් පැට්‍රිස් කරන්න පුතේ ගේම් එකක් මේක. මේක ලස්සන ගේම් එකක්. මේක වින් කරන්න නම් තමන්ට හොඳ විනයක් තියාගන්න ඕනේ. ලස්සන හීනයක් දකින්න ඕනේ. එතකොට ඔහේ යන්නම් වල යන්න එපා. තව දෙයක් තමයි කාට හරි කෙනෙකුට අම්මට හරි තාත්තට නංගිට මල්ලිට හරි කාට හරි දීලා අවර්තවක දීලා එයාට කියන්න ඔයා අහන්න මගේ යම්කිසි මූලද්‍රව්‍යයක් මං කියන්නම් එයා තියෙන තැන. දැන් උදාහරණයක් විදිහට මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ, කැල්සියම් දෙවෙනි කාණ්ඩේ, ඇලුමිනියම් තුන්වෙනි කාණ්ඩේ. තේරෙනවද? ඊට පස්සේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ. ඊට පස්සේ ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩේ. අන්න එහෙම කියද්දි සටස් ගාලා කාණ්ඩේ කියන්න පුළුවන් නම් තව ලොකු දෙයක් කරත හැකියි. හරිද? ඒ නිසා එහෙම පාඩම් කරගන්න. කොහොමද ආවර්තවගුව පාඩම් කරන්නේ නම් කාණ්ඩ පාඩම් කරන්න. ඊට පස්සේ මූලද්‍රව්‍ය කියනකොට කාණ්ඩේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ සංයුජතාව පුළුවන් වෙනවා. ඊට පස්සේ සූත්‍ර පුළුවන් වෙනවා. ඒක තුලිත රසායනික සමීකරණ පුළුවන්. ඒක රසායන විද්‍යාව පුළුවන් වෙනවා. එතකොට ඒකක් පුළුවන් වෙනවා. හරි නේද? හරි හින්දා බලමු අපි කොහොමද මේක එතනින් එහාට ගොඩ දාගන්නේ කියලා. හරි නේද එහෙනම්?